ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ දිල් ෆිල්ම් සිනමා YouTube නාලිකාවට. අපි අද ඔයාලට අරගෙන ආවේ ටිකක් බය හිතෙන හොල්මන් චිත්‍රපටයක්. ෆැන්ටසි කැටගරි එකට අයිති 2024 අවුරුද්දේ තිරගත වෙච්ච පේජ් කියන මේ ටැමිල් මූවි එක තමයි අපි ඔයාලට අරගෙන ආවේ. මේ ෆිල්ම් එක IMDb යගේ 10න් 9ක් වගේ ඉහළ ගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. ඔයාලට හිතා ගන්නවත් බැරි සංවේදී අවසානයක් තියෙන මේ චිත්‍රපටයේ අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි යමු පේජ් මූවි එකේ සම්පූර්ණ කතාවට. ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්නනවා රාම් කියන මේ තරුණයා එයාගේ පෙම්වතියත් එක්ක කතා කර කර කැලෑවක් මැදින් ඇවිදගෙන යනවා. පේන විදියට නම් මේ දෙන්න මේ ඇවිත් ඉන්නේ කැම්පින් ට්‍රිප් එකක්. යන ගමන් මේ දෙන්න කතා කර කර යන්නේ මේ ට්‍රිප් එකේ ඉන්න ඔෆිස් එකෙන් නිවාඩු ගන්න තිබ්බ අමාරුව. ඔහොම ටික දුරක් කැලෑව මැදට යනකොට රාම්ගේ ගෑනු ළමයාට කියනවා මට නම් දැන් හොඳටම මහන්සි තව අඩියක්වත් තියන්න බෑ අපි මෙතන නතර වෙමු කියලා. රාමුත් ඉතින් මේ යෝජනාවට කැමති වෙනවා. ඉතින් මේ දෙන්න ඒ වටපිටාවත් සුද්ධ කරගෙන තේ එකක් එහෙම හදාගෙන නිදහසේ කතා කර කර ඉන්නවා. ඔහොම ටික වෙලාව ගත වෙද්දී එයාලා දකින්නව දර ටිකක් ඉවර වීගෙන යන හැටි. ඒක නිසා තමයි රාම් දර ටිකක් හොයාගෙන එන්නම් කියලා පොරවකුත් අරගෙන එතනින් නැගිටලා යන්නේ. ඒ අතරදි තමයි රාම්ට දැනෙන්නේ එයාගේ කකුලේ මොකක් හරි දෙයක් පැටලුණා කියලා. ඒ මොකක්ද කියලා ටිකක් පහත් වෙලා බලද්දි රාම් දකිනවා ඒ අකුඩ ත්‍රිශූලයක් කියලා. ඒක වැඩි ගණන් ගන්නේ නැතුව එයා ඒ ත්‍රිශූලය පැත්තකට විසික් කරලා දානවා. ඊට පස්සේ එයා දකිනවා දරට ගන්න පුළුවන් දිරච්ච අත්තක් එයාගේ ඉස්සරහම තියෙන හැටි. තව දුර යන්න ඕනේ නෑ කියලා හිතපු රාම් එයාගේ අතේ තිබ්බ පොරවෙන් ඒ අත්ත කපන්න පටන් ගන්නවා. ඒත් එක්කම පරිසරයත් ටික වෙනස් වෙනවා. ඒ ගැන කිසිම අවධානයක් නොදීපු රාම් දිගටම එයාගේ වැඩේ කරගෙන යනවා. හැබැයි එයා හිතපු තරම් මේක ලේසි වැඩක් උනේ නෑ. ඒක නිසා තමයි එයා ඒ අත්ත එල්ලිලා ඒක කඩන්න උත්සාහ කරන්නේ. පස්සේ අත්ත එල්ලුණු රාම් එක්කම ඒ අත්ත කඩාගෙන බිමට වැටෙනවා. ඒ කැඩිච්ච අත්ත පැටලිලා තිබුණු ඇණයක් වගේ දෙයක් රාම් දකිනවා. ඒක අතට අරගෙන මේ මොකක්ද කියලා රාම් කල්පනා කර කර ඉදින්දී එයා දකිනවා ගහ ඇතුලේ තිබ්බ මොනවා හරි දෙයක් එළියට එන්න හදනවා කියලා. මේක දැකපු රාම් හොඳටම බය වෙලා ඒ ගැන එයාගේ ගෑනු ළමයට කියන්න හැදුවත් ඒ වෙලාවෙදි රාම්ට කතා කරගන්න බැරුව යනවා. ඊට පස්සේ ගහ ඇතුලේ තිබුණු මොකක් හරි දෙයක් එකපාරටම ඇවිත් රාම්ගේ මූණේ වදිනවා. ඒ මොකක්ද කියලා අතට අරගෙන බලද්දි රාම් දකිනවා භයානක පෙනුමක් තියෙන අද්භූත බෝනික්ෙක් වගේ දෙයක්. මේ දෙයත් එක්ක තවත් බය වෙන රාම් ආයෙමත් එයාගේ ගෑනු ළමයට කතා කරන්න උත්සාහ කරත් ඉයර්ෆෝන් එක කනේ ගහගෙන හිටපු නිසා ඒ ගෑනු ළමයට රාම්ගේ කටහඬ නම් ඇහුනේ නැහැ. මේ දෙයත් එක්කම අද්භූත බලවේගයක් රාම්ගේ පස්සෙන් එළවගෙන යනවා. ජීවිතේ බේරගන්න එතනින් ඉක්මනටම දුවල ගියත් අන්තිමේදී එයා ඒ නපුරු බලවේගයේ ගොදුරක් වෙනවා. ඒ සද්දෙට තිගැස්සුණු රාම්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රාම් අත්ත කපාපු ගහ පැත්තට ඇවිදගෙන යනවා. ඒ වෙලාවෙදි තමයි එයා දකින්නේ දර කපන්න රාම් අරගෙන ආපු පොරව බිම වැටිලා තියෙන හැටි. ඊට ටිකක් ඇහැයින් වැටිලා තිබුණ බෝනික්කව අතර ගන්නවත් එක්කම රාම්ට පහර දීපු ඒ නොපෙනෙන බලවේගය එයාගේ ගෑනු ළමයවත් පිළිගන්නවා. එතන ඉඳලා තමයි මේ සුපිරි ෆිල්ම් එකේ වර්තමාන කතාව පටන් ගන්නෙ. ඉතින් මේ ඉන්නේ මාරි. එයා සංචාරක මඟ පෙන්වන්නෙක් විදියට තමයි වැඩ කරන්නේ. තමන්ගේ බෙරිඳයි ලස්සන චූටි දුවකුයි එක්ක තමයි මාරි මේ ගමේ ජීවත් වුනේ. මාරිතින් මේ කියන දවසේ රස්සාවට පිටත් උනේ එයාගේ දුවගේ උපන්දිනයේ දවසට ෆිල්ම් එකක් බලන්න එක්කන් යනවා කියන පොළොන්දු වෙලා. මාරි මේ යන්නේ මේ පැත්තේ තියෙන කැලෑවක් බලන්න ආපු සංචාරකයෝ ටිකක් හොයාගෙන. මාරිට මේ මුලින්ම මුණ ගැහුනේ මේ යාළුවෝ සෙට් එකේ චරණ. එයා මාරිට කියනවා මේ කැලේ තියෙන ලස්සනම තැන් වලට අපි යන්න ආසයි. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ මේ කැලේ තියෙන ලස්සන තැනිතලාවටත් අපි වෙක් කරගෙන යන්න කියලා. ඒ වෙලාවෙදි මාරි කියනවා කැලේට යන එක නම් මේ තරම් ලේසි දෙයක් නෙමෙයි. මොකද ළඟදී මේ කැලේ රක්ෂිතයක් කරපු නිසා. හැබැයි සර්ලා එක ගැටලුවක් කරගන්න එපා. මේ කැලේ මට හොඳට ගොරුයි. මම ඔයාලව පරිස්සමට මේ ගමන එක් කරගෙන යන්නම් කියලා. ඉතින් කතා කරගත්ත විදිහටම පහුවෙන උදේම මේ සෙට් එක මේ ගමන යන්න පිටත් වෙනවා. අතරමඟදී මාරිත් මේ අයට එකතු වෙනවා. ඒ අතරදී තමයි මාරිගේ පුංචි දුව එකපාරටම එයාලගේ වාහනේ ඉස්සරහට පනින්නේ. ඊට පස්සේ අම්මා මේක දෙන්න කිව්වා කියලා ලොකු සුරයක් වගේ දෙයක් මාර්ගී කරට දානවා. ඒ දාලා කියනවා කැලෑව ඇතුළේදී ඔයාව මේකෙන් පරිස්සම් වේවි කියලා. ඉතින් කැලෑවට යන්න තිබ්බේ පුංචිපටු පාරක් නිසා වාහනේ මගින් නතර කරලා පයින් තමයි ගමන ඉතුරු ටික මේ යාළුවෝ සෙට් එකටම යන්න උනේ.
ඒ අතරදි තමයි ගෙදරින් මාරිට කෝල් එකක් එන්නේ. එයාගේ දුව මාරිට කියනවා උපන්දිනේ තියෙන දවසට වයිට් චොක්ලට් කේක් එකක් අරගෙන එන්න කියලා. ඉතින් කෝල් එක කට් කරපු මාරි මේ යාළුවෝ සෙට් එකට කියනවා එයාලට කෝල් එකක් ගන්න ඕන නම් මෙතනදි ගන්න. මොකද කැලේ ඇතුළට ෆෝන් සිග්නල් නැති නිසා කියලා. මේ කතාව අහපු ගමන් චරන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච මීනා මාරිට බනින්න පටන් ගන්නවා. ඔයාලගේ ලොක්ක අපිට වෝකි ටෝකි එකක්වත් දෙන්නේ නැතුවද අපිව මේ ගමන යවන්නේ කියලා. ඇත්තටම කියනවා නම් ඉතින් මීනා නම් මාරි මේ ගමනට එකතු වෙච්ච එකට මුල ඉඳලම අකමැත්තෙනුයි හිටියේ. මේ වෙලාවේදී මාරි කියනවා මම මේ කැලේ ගැන හොඳට දන්න කෙනෙක්. ඒ නිසා මම කියන විදියට ගියොත් කිසිම අනතුරක් නොවේ හැමෝටම එළියට එන්න පුළුවන් කියලා. ඉතින් මේ කතා බහෙන් පස්සේ තමයි මාරිගේ පිටිපස්සෙන් යාළුවෝ සෙට් එකම කැලේට ඇතුල් වෙන්නේ. ඉතින් මෙහෙම යන ගමන් මාරි කියනවා ඇහැට පේන්නේ නැති පුංචි සත්තුන්ගේ ඉඳලා ලොකු දරුණු සත්තු වෙනකල්ම මේ කැලේ ජීවත් වෙනවා කියලා. ඉතින් නොහොම ටික දුරක් යනකොට තමයි මීනා කියන්නේ එයාට වතුර සද්දයක් ඇහෙනවා කියලා. ඉතින් ඒත් එක්කම එයාලා දකින්නව ගස් කොළන් වලින් වට වෙච්ච තැනක තියෙන ලස්සන දොළපාරක්. මේක දැකපු සතුටට ගෑනු ළමයි දෙන්න නම් දෙපාරක් හිතන්නේ නැතුවම වතුරට බැහැලා විනෝද වෙන්න පටන් ගන්නවා. මේක දැකපු මාරි දුවගෙන ඇවිත් කියනවා ඔය වැඩේ නවත්තලා ඉක්මනට ගොඩට එන්න. මෙතනට තමයි කැලේ ගොඩක් සත්තු වතුර බොන්න එන්නේ. ඒක නිසා අපි ඉක්මනටම මෙතනින් යන්න ඕනි කියලා. ඉතින් මේ නිසා ආයෙමත් මීනට මාරි එක කේන්ති යනවා. චරන් බැන්නට පස්සේ තමයි මීනා වතුරෙන් ගොඩට එන්නේ. ඒ ඇවිත් එයා චරන්ට කියනවා අපි මෙහෙම ගමනක් ආපු පළවෙනි දවසේ මේක නෙමෙයිනේ. ඇයි ඔයා මේ බොරුවට බය වෙලා කියලා. ඉතින් මේ පොඩි පොඩි රණ්ඩු අස්සේ කට්ටියම මාරිවත් ඉස්සර කරගෙන ආයෙමත් ගමන පටන් ගන්නවා. ඉතින් මේ අතරදී තමයි යාළුවෝ සෙට් එකටම මහන්සි දැනෙච්ච නිසා එයාලා එක තැනක විවේක ගන්නෙ. එතන තිබ්බ ගලක් උඩ වාඩි වෙච්ච ජෙරි සිගරට් එකක් අරන් පත්තු කරන්න හදද්දිම චාරු තරහෙන් කියනවා කොච්චර කිව්වත් වැඩක් නෑනේ දැන්වත් ඔය සිගරට් බොන එක නතර කරන්න කියලා. ඊට පස්සේ ජෙරි කියනවා නිදහසේ මට මේකවත් කරන්න දෙනවකෝ කියලා. මේකට තරහ ගිහිපු චාරු ගලකුත් අරගෙන ජෙරිගේ පස්සෙන් එලවගෙන දුවනවා. ඒ ගහපු ගලක් ගිහින් එතන තිබුණු කොළරොඩු ගොඩක් අස්සට වැටිලා අමුතු සද්දයක් ඇහෙනවා. ඒ නිසා තමයි කට්ටිය මේ පැත්තට දුවගෙන යන්න හදන්නේ. ඒත් එක්කම මාරි කියනවා ඔය පැත්තට යන්න එපා. ඔතනින් අයින් වෙලා අපි අපේ ගමන පාඩුවේ යමු කියලා. ඉතින් මොකක්ද මෙතන තියෙන්නේ කියලා දැනගන්න ඕන නිසාම චාරු සේදුත් එක්ක එතන තියෙන කොළරොඩු හිමීට අයින් කරන්න පටන් ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ යාලට බලාගන්න පුළුවන් උනේ ගන්ටාර කීපයක් එල්ලපු ගේට්ටුවක් වගේ දෙයක්. ඒ වගේම ඇතුල්වීම තහනම් කියලා ගහපු බෝඩ් එකක්. මේක දැකපු ගමන් සේදුවේ පරණ ගේට්ටුවට අත තියනවත් එක්කම කම්බීරි කරවන සද්දයක් එක්ක ඒ ගේට්ටුව කඩාගෙන වැටෙනවා. ඉතින් මේකට කේන්ති ගියපු මාරි සේදුගෙන් අහනවා ඇයි ඔයා මේක කඩලා දැම්මේ? ඔයාට මේක අල්ලන්නේ නැතුව ඉන්න තිබුණා නේද කියලා. ඒ වගේම මාරි කියනවා මම දන්න කාලේ ඉඳලම මෙතනින් ඇතුළට කිසිම කෙනෙක් ගිහිල්ලා නැහැ. මොකද මෙතනින් ඇතුළට වෙන්න නපුරු ආත්ම තියෙනවා කියලා ගමේ අය විශ්වාස කරනවා කියලා. මේක අහගෙන හිටපු මීනා ආයෙමත් මාරිට කියනවා ඔයා අපි කැමති කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑනේ. කරුණාකරලා අපිට අපේ පාඩුවේ මේ ගමන යන්න ඉඩ දෙන්න කියලා. තරනුත් මේ කතාවට එකතු වෙලා මාරිට කියනවා ඔයා මුලින්ම කැලෑ සත්තු ගැන කියලා අපිව බය කරන්න හැදුවා. දැන් අද්භූත ආත්ම ගැන කියවනවා කියලා. ඉතින් මේ කතා ඔක්කොම අහගෙන හිටපු මාරි කියනවා මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාලගේ හොඳට. මේ ගමන මම කියන විදියට යන්නේ නවනම් මෙන්න නැත්නම් මෙතනින් හැරිලා ආපහු යන්න කියලා. අන්තිමේදී මාරි කියපු දෙයට කට්ටියම එකඟ වෙලා මාරිගේ පිටිපස්සෙන් මේ ගමන යන්න පිටත් වෙනවා. ඒ වගේම අපිට පෙන්නනවා අඳුරු බලවේගයක් මෙයාලගේ දිහා බලාගෙන ඉන්න හැටි. ඉතින් ඔහොම ටික දුරක් යනකොට චාරුට කැලේ පැත්තේ නමුතු සද්දයක් ඇහෙනවා. ඒක නිසා තමයි එයා ඒ පැත්තට ඇවිදගෙන යන්නේ. ඒ වෙලාවෙදි තමයි චාරුට දැනෙන්නේ කවුරු හරි කෙනෙක් පිටිපස්සට වෙලා එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් චාරුවේ පැත්ත හැරිලා බැලුවත් කවුරුවත්ම පේන්න හිටියේ නැහැ. ඒත් එක්කම කවුරු හරි කෙනෙක්ගේ ඡායාවක් ඇවිත් එයාව කඳු මුදුනින් පල්ලෙහාට තල්ලු කරන්න හදනවත් එක්කම එතනට ආපු මාරි චාරුව වැටෙන්න නොදී අල්ලගන්නවා. කට්ටිය චාරුගෙන් අහද්දි මොකක්ද උනේ කියලා එයා කියනවා කැලේ පැත්තෙන් සද්දයක් ඇහුණා. ඒකයි මං ඒ දිහාවට ගියේ. මාරි හිටියේ නැත්නම් මම එතනින් පල්ලෙහාට වැටෙන්න තිබුණා කියලා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක කොහොම හරි එයාලා ආසාවෙන් බලන්න හිටපු ලස්සන තැනිතලා බිමට යන්න පුළුවන් වෙනවා. එතනට ගියපු එයාලා සතුට වැඩිකමට හයියෙන් කෑ ගහනවා. ඒ වගේම එදා රෑ එතන නතර වෙලා යන්න කට්ටියම තීරණය කරනවා. කට්ටියම හරිම සතුටෙන් විනෝදයෙන් ඉන්න මේ වෙලාවේදී ෆොටෝ ගගහ හිටපු ජෙරීගේ කණ්ණාඩි දෙක බිමට වැටෙනවා.
කොහොම හරි බිම අතපත ගාලා එයා ඒක හොයාගන්නකොට යාළුවෝ සෙට් එකේ කවුරුවත් එතන පේන්න හිටියේ නැහැ. ඊට පස්සේ තමයි එයා දකින්නේ ගස් අස්සට වෙලා ඉන්න මේ යාළුවෝ ටික Tamanට විහිළු කරනවා කියලා. මේක තේරුණු ජෙරී කියනවා මම 1 ඉඳන් 3ට ගණන් කරන්නම්. එතකොට කට්ටියම ගස් වලින් පිටට මූණ දාන්න කියලා. එහෙම කියපු එයා ෆොටෝ එක ගන්න යන්න හදද්දි දකිනවා අද්භූත වයසක ගෑනු කෙනෙක් මෙයා දිහා බලාගෙන ඉන්නවා කියලා. මේක දැකපු ජෙරී බය වෙලා ගහ ළඟට යනවා. ඒත් එක්කම කවුරු හරි කෙනෙක් එයාගේ කකුලෙන් නැදපු නිසා එයා බිම වැටෙනවා. ඊට පස්සේ එතනටනේ යාළුවෝ සෙට් එක ජෙරීට විහිළු කර හොඳටම hina වෙනවා. මේ සිද්ධිය නිසා ජෙරී නම් හිටිය හොඳටම කලබල වෙලා. ඒ නිසාම මීනා ජෙරීව සංසුන් කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවෙදි සේදුයි චාරුයි ජෙරීගෙන් අහනවා ඔයා ඔය තරමටම බයගුල්ලෙක්ද කියලා. ඉතින් මේකට හොඳටම කේන්ති ගිහිපු ජෙරී සේදුට ගහන්න හදනවා. ඊට පස්සේ එයාට අභියෝග කරලා කියනවා ඔයාලා ඔය තරමටම වීරයෝ නම් මාරි අපිට කලින් යන්න එපා කිව්ව තැනට ගිහිල්ලා ඇවිල්ලා පෙන්නන්න කියලා. මේ කතාව අහගෙන හිටපු මාරි දුවගෙන ඇවිත් කියනවා ඒ පැත්තට යන්න තියා හිතන්නවත් එපා කියලා. මාරි කියපු කතාව ගානකටවත් ගත්තේ නැති සේදු කියනවා ඔයා හිතාගෙන ඉන්නේ අපි බබාලා කියලාද ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න කියලා. මේ කතාවට එකතුන චාරුත් කියනවා මාරි ඔයා මගේ ජීවිතේ බේරගත්තට ගොඩක් ස්තුතියි. එහෙමයි කියලා අපේ ගමන් වලට ඕනවට වැඩිය සීමා දාන්න එපා කියලා. මෙහෙම කියපු චාරුයි සේදුයි රතු රිබන් පටි වලින් මතක සලකුණු තියාගෙන එයාලගේ ගමන පටන් ගන්නවා. ඔහොම ටිකක් කැලේ ඇතුළට ඇවිදගෙන යද්දී එයාලා දකිනවා කැලේ මැද තියෙන පරණ ගෙදරක්. මේ වෙලාවේදී චාරු සේදුට කියනවා අපි ඒක ඇතුළට ගිහින් බලමු කියලා. එහෙම කියපු මේ දෙන්න දූවිලි වලින් පිරිච්ච මේ පරණ ගෙදර ඇතුළට යනවා. ඒ වෙලාවේදී යාලට තේරෙනවා එතන එක එක පූජාවල් සිද්ධ කරන අමුතු තැනක් කියලා. සේදු ගේ ඇතුලෙන් පහළට තිබ්බ පඩිපෙළ දිගේ යද්දී චාරුට හම්බෙච්ච අద్භූත බෝනික්කත් එක්ක එයා සෙල්ෆි එකක් ගන්නවා. ඒ වෙලාවේදී ෆෝන් එකේ කැමරාවෙන් එයා දකිනවා අద్භූත පෙනුමක් තියෙන වයස්ක ගෑනු කෙනෙක් එයාගේ පිටිපස්සට වෙලා ඉන්න හැටි. මේකට බය වුණු චාරු මාහයෙන් කෑ ගහන්න ගන්නවා. ඒ සද්දෙට තමයි සේදු චාරු ළඟට දුවගෙන එන්නේ. හැබැයි එතන කවුරුවත්ම පේන්න නම් හිටියේ නැහැ. ඒ ගෙදර දොර ළඟට ආපු මේ දෙන්න දකිනවා සේදුගේ කරේ තිබුණු රතු ලේන්සුව එතන තිබුණු ගහක රැඳිලා තියෙන හැටි. මේ වෙච්ච දේවල් නිසා මේ යාළුවෝ දෙන්න හිටියේ හොඳටම බය වෙලා. ඉතින් මේ යාළුවෝ දෙන්න හොඳටම පරක්කු වෙච්ච නිසා මාරි එක්ක චරණ යනවා ඒ දෙන්න හොයාගෙන එන්න. මෙහෙම ටික දුරක් යද්දි මාරිට ඇහෙනවා කවුරු හරි කෙනෙක් කෑ ගහන සද්දයක්. ඒ සද්දය ඇවිච්ච පැත්තට මේ දෙන්න යද්දී යාලා දකිනවා ගහක් මුල චාරු ලේ පෙරාගෙන වැටිලා ඉන්න හැටි. චරණ එයා ළඟට ගිහින් කතා කරද්දි චාරු එක පාරටම හයියෙන් hina වීගෙන නැගිටිනවා. මේකට කේන්ති ගිහපු මාරි චරණුයි එතනින් ආපහු එන්න පිටත් වෙනවා. ඒ වෙලාවෙදි තමයි එයාලා දකින්නේ මේ යාළුවෝ දෙන්න එයාලටත් කලින්ම මෙතනට ඇවිල්ලා කියලා. ජෙරී කියනවා ඔයාලා යනවත් එක්කම වගේ මෙයාලා ආපහු ආවා. හැබැයි ආපු වෙලාවෙ ඉඳන් ඉන්නේ හොඳටම බය වෙලා කියලා. ඉතින් මාරිටයි චරණටයි හිතාගන්න බැරුව යනවා එයාලට කැලෑව ඇතුළේදී මුණ ගැහුනේ කවුද කියලා. පුදුම වෙලා පිටිපස්ස හැරිලා බලද්දි මේ දෙන්න දකිනවා චාරුලේ පෙරාගෙන ගහක් පිටිපස්සට වෙලා ඉන්න හැටි. ඒ වගේම ගහනෙක් පැත්තෙන් වයසක අද්භූත ගෑනු කෙනෙක් මතුවෙන හැටි. ඉතින් මේ වෙච්ච දේවලුත් එක්ක මේ යාළුවෝ ටික මාරිගෙන් අහනවා මොනවද මේ සිද්ධ වෙන අද්භූත දේවල් කියලා. මෙන්න මේ වෙලාවේදී තමයි කවුරුවත්ම නොදන්න අතීත කතාවක් මාරි කියන්න පටන් ගන්නෙ. ඒ තමයි පේචි. එයා ආයෙමත් ඇවිත් ඔයාලා කලින් දැකපු ගෙදර එයාගේ. පොඩි පූජාවල් කරලා තමයි එයා ජීවත් වුනේ. යන්ත්‍ර මන්ත්‍ර ඉගෙන ගන්න ගමෙන් පිට වෙලා ගිහින් ආපහු ගමට ආවේ කලින් හිටපු පේචි නම් නෙමෙයි. එයා ගොඩක් බලවත් වෙලයි හිටියේ. පේචිට හිටියා එයා වෙනුවෙන්ම අපකැප වුණු ගෝලයා පිරිසකුත්. මේ කට්ටියම එකතු වෙලා භයානක ගුරුකම් කරමිනුයි හිටියේ. ඒව කොච්චර දරුණුනාද කිව්වොත් මිනිස් බිලි පවා එයාලා අදහන දෙවිවරුන්ට බිලි දෙන්න ගත්තා. ඒ වෙනුවෙන් පේච් තෝරගත්තේ පුංචි දරුවන්ව. මේ නිසා ගමේ දරුවෝ එක එක්කෙනා ගානේ අතුරුදහන් වෙන්න පටන් ගත්තා. දවසක් මේ ගමේ කෙනෙක් දකිනවා පේච්ගේ ගෝලයෙක් පොඩි දරුවෙක්ව වලදාන හැටි. මේ ගැන එයාලා ගමේ නායකයටත් කියනවා. ඒ නිසා තමයි මේ නායකයා තමන්ගේ ගෝලියෝ දෙන්නෙක් යවන්නේ පේච්ව එක්ක කරගෙන එන්න කියලා. ගියපු දෙන්නගෙන් එක්කෙනෙක්ව පේච්ගේ මන්ත්‍ර බලය පාවිච්චි කරලා එතනම මරලා දානවා. එතනින් බේරිලා ආපු කෙනා ගමේ අයට කියනවා පේච්ට තිබුණු බලය ගැන. ඒකට විසඳුමක් හොයාගෙන තමයි ගමේ හැමෝම ස්වාමි කෙනෙක් හොයාගෙන යන්නේ. ඉතින් ස්වාමි කියපු විදියට කට්ටියම හොඳට සූදානම් වෙලා ගිහින් මුලින්ම පේච්ගේ ගෝලියෝ ටික මරනවා.
ඊට පස්සේ පේච්ගේ ඔලුවටත් ගෝනියක් දාලා එයාවත් මරනවා. ඊට පස්සේ එයාගේ රූපයට සමාන බෝනික් එක් හදලා ආත්මයක ඇතුලේ හිර කරලා කැලේ ගහකට තියලා එන ගහනවා. ඊට පස්සේ ස්වාමි කියනවා මේක ඇතුලේ එයා ඉන්නකම් ඔයාලා ආරක්ෂිතයි. හැබැයි මේ ඇනේ ගැලවිලා කවදා හරි එයා එළියට ආවොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසා තමයි මේ පැත්තට ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකක් ගහලා ගන්ටාර කුලනකොත් හයි කරන්නේ. ඉතින් එහෙම කියලා මාරියාගේ කතාව ඉවර කරනවා. මේක අහගෙන හිටපු චරන් කියනවා අපි ඉක්මනටම මෙතනින් යන්න ඕනි කියලා. ඊට පස්සේ සේදු කියනවා මේ මාරිගේ විකාර කතා අපි ඒවට බය වෙලා යන්න ඕනි නෑ කියලා. ඊට පස්සේ චරන් ආයිමත් කියනවා මේ පේන්නේ නැද්ද චාරුට වෙලා තියෙන දේ අපි ආව ඉක්මනටම ස්පිරිතාලයකට අරගෙන යන්න ඕනි කියලා. ඒක නිසා කට්ටියම කැලෙන් පිට වෙන්න කියලා හිතාගෙන බඩු පැක් කරගන්නවා. ඒ අතරදී තමයි ජෙරි දැනගන්නේ එයාගේ කැමරාව නැති වෙලා කියලා. ඊට පස්සේ ජෙරි ගිහින් මාරිට කියනවා මම කැමරාව දාලා ඇවිල්ලා මම ඉක්මනට ගිහින් ඒක අරගෙන එන්නම් කියලා. ඒ වෙලාවේදී මාරි තරහෙන් කියනවා කැමරාවට වඩා ජීවිතේ නේද වටින්නේ. ඒක නිසා මෙන්න මෙහාට වෙලා ඉන්න කියලා. ඒ වෙලාවේදී මට නම් ජීවිතේටත් වඩා කැමරාව වටිනවා කියලා ජෙරි කැලේ පැත්තට යනවා. ඒ වෙලාවේදී මාරිත් එයාගේ පස්සෙන් ගිහින් කියනවා ඒක කොහොම හරි හොයාගන්න අපි ඉක්මනටම මෙහෙන් පිට වෙන්න ඕනි කියලා. මේ වෙලාවේදී ගහක් උඩ කැමරාව තියනවා දකින මාරි කියනවා අන්න අතන කැමරාව තියනවා ඉක්මනටම ගිහින් ගන්න කියලා. කැමරාව අතරගත්ත ජෙරි ඒකේ වීඩියෝ ඔන් වෙලා තිබිච්ච නිසා දකිනවා ඇත්තටම එයාත් එක්ක ඉඳලා තියෙන්නේ මාරි නෙමෙයි කියලා. ජෙරි පිටිපස්ස හැරිලා බලද්දී මාරි වගේම තව කෙනෙක් එයාට පේන්න ගන්නවා. හරිම කෙනා හොයාගන්න බැරුව ළඟ හිටපු මාරිව තල්ලු කරලා දාලා ජෙරි කැලේ වෙන පැත්තකට හයියෙන් දුවනවා. එහෙම දුවගෙන යද්දි තමයි එයාට එක එක අමුතු අద్భుත දේවල් පේන්න පටන් ගන්නෙ. ඒත් එක්කම එකපාරටම පේචිත් එයාගේ ඉස්සරහට එනවා. පේචිට බය වුණු ජෙරි ආපහු දුවගෙන යන්නේ පේචිගෙම ගෙදරට. ඉතින් මේ ගේ ඇතුලේ තිබුණු අద్భుත පෙනුමට බය වෙලා ජෙරි එළියට දුවන්න හදද්දිම ඉබේට මේ ගෙදර දොර වැහෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි ගොඩක් අවාසනාවන්ත විදියට ජෙරි පේජිගේ ගොදුරක් වෙන්නේ. ඉතින් ජෙරි කෑ ගහපු සද්ද ඇහුණු චරන් ඒ පැත්තට දුවගෙන යන්න හදද්දී එයාට මාරිව මුණ ගැහෙනවා. එයා මාරිගෙන් ජෙරි කොහෙද කියලා අහනවා. ඊට පස්සේ මාරි කියනවා එයා කැමරාව අතට අරගෙන බලලා එකපාරටම මාවත් තල්ලු කරගෙන දිව්වා කියලා. ඒ වෙලාවේදී චරන් කියනවා ඔයා මාර කතාවක්නේ කියන්නේ අපි ඔයාව විශ්වාස කළනේ ජෙරි ඔයත් එක්ක එව්වේ කියලා. එහෙම කියපු චරන් ජෙරීව හොයාගෙන කැලේ පැත්තට දුවනවා. මාරිත් චරන්ගේ පස්සෙන් යනවා. ටික දුරක් යද්දි මෙයාලා දකිනවා ගරා වැටුණු කූඩාරමක් වගේ දෙයක්. ඉතින් චරන් මේ පැත්තට යද්දි මාරි කියනවා යන්න එපා කියලා. ඒ උනත් ඒ කිට්ටුවට ගියාට පස්සේ චරන් දකිනවා පුංචි කැමරාවක් වගේ දෙයක් බිමට වැටිලා තියෙනවා. ඒකේ රෙකෝඩ් වෙලා තිබ්බ වීඩියෝ එක බලද්දි මෙයාලා දකිනවා අద్భుත බලවේගයක් ඇවිත් රාම් සහයාගේ පෙම්වතියගේ ජීවිත විනාශ කරපු හැටි. ඉතින් මේකට හොඳටම කලබල වුණු මේ දෙන්න කට්ටිය හිටපු තැනට ඇවිත් කියනවා මෙතන කිසිම ආරක්ෂාවක් නැහැ අපි ඉක්මනටම මෙතනින් යමු කියලා. එයාලා මෙහෙම යන ලෑස්ති වෙද්දි චරන් සහ මීන දකිනවා චාරු තනියම කැලේ අනෙක් පැත්තට ඇවිදගෙන යනවා කියලා. චාරුගේ පස්සෙන් යන මේ දෙන්න දකිනවා එයා කැලේ මැද එක තැනක නතර වෙලා තනියම මොනවා හරි මුමුණනවා කියලා. ඒත් එක්කම හිතා ගන්නවත් බැරි විදියට චාරු පේචිගේ ගොදුරක් වෙනවා. මේකට හොඳටම බය වුණු චරණුයි මීනයි හිටපු තැනටම දුවගෙන එනවා. ඒත් එක්කම මාරිත් එක්ක සේදුත් එතනට එනවා. ඊට පස්සේ කට්ටියම කැලෑවෙන් එළියට දුවගෙන යනවා. හැබැයි පේජිගේ සීමාව පහු කරපු මාරි ආපහු හැරිලා බලද්දි යාළුව කවුරුවත් එයාගේ පිටිපස්සේ හිටියේ නැහැ. ඒ මොකද කියනවනම් මාරිගේ වෙස්ගත්ත පේජි යාළුව වෙනත් පාරකින් එක් කරගෙන යන නිසා. ඉතින් මේ යාළුවෝ ටිකට මොකක් හරි කරදරයක් වෙලා කියලා හිතපු මාරි එයාගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ආපහු පේජිගේ සීමාවට ඇතුළු වෙනවා. ටික දුරක් මෙහෙම දුවගෙන යනකොට මේ යාළුවෝ ටිකට තේරෙනවා එයාලා මේ යන්නේ වැරදි පාරක කියලා. කට්ටියව හොයාගෙන ආපු මාරි ළඟටත් පේජි ඇවිත් මාරිව බිඩිගන්න හැදුවත් ඒ වෙලාවේදී මාරිගේ ජීවිතේ බේරෙනවා. ඒ ඇත්තටම මාරි කරේ දාගෙන හිටපු බලවත් සුරය නිසා කියලා එයාට තේරුම් යනවා. ඉතින් කැලේ අනෙක් පැත්තට දුවපු මේ යාළුවෝ සෙට් එක අන්තිමට ගිහින් අතර උනේ පේජිගේ ගෙදර ළඟ. ඉතින් මේ වෙලාවේදී තමයි මීනත් එක පාරටම අතුරුදහන් වෙන්නේ. වටපිට හැරිලා බලද්දි සේදු දකිනවා මීනා පේජිගේ ගෙදර දොරකඩ ළඟ ඉඳලා එක පාරටම අතුරුදහන් වෙන හැටි. ඉතින් මේකට හොඳටම බය වුණු සේදු කැලේ වෙන පැත්තකට දුවලා ගියත් චරන් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙච්ච මීනාව බේරගන්න පේජිගේ ගෙදර ඇතුළට දුවනවා.
ඒ වෙලාවෙදී එයා දකිනවා මීන එයාගේ ඔළුව පිටියට ගහගන්නවා කියලා. මීනට වෙච්ච දෙයට බය වෙලා දුවපු සේදු පේචිගේ සීමාවෙන් එළියට ගිහින් තමන්ගේ ජීවිතේ බේරගන්නවා. ඒ අතරදී සේදු දකිනවා ජෙරී කෑ ගහගෙන එයා ඉන්න පැත්තට එන හැටි. ජෙරීගේ කකුලේ තිබුණු තුවාලයක් නිසා එයා වේදනාවෙන් කෑ ගහගෙන එද්දී සේදු ආයෙමත් සීමාව පැනලා යනවා ජෙරීට උදව් කරන්න. එහෙම ගිහපු එයා ජෙරීගේ කරට අත දාගෙන කැලෑවෙන් පිට වෙන්නයි මේ හදන්නේ. ඒන අතරේදී ජෙරී එක පාරටම ඇවිදින එක නතර කරනවා. ඒ වෙලාවෙදි සේදු අහනවා "ඇයි බන් නතර වුනේ" කියලා. ඉතින් මෙන්න මේ වෙලාවෙදි තමයි සේදු දකින්නේ මෙච්චර වෙලා එයා ළඟ ඉඳලා තියෙන ජෙරීගේ වෙස්ගත්ත පේචි කියලා. ඉතින් අවාසනාවන්ත විදිහට සේදුත් පේචිගේ ගොදුරක් වෙනවා. ඉතින් අන්තිමේදී චරන් මීනවත් බේරගෙන පේචිගේ ගෙදරින් එළියට එද්දී මාරිත් එයාට ළඟට දුවගෙන එනවා. ඒ වෙලාවෙදි චරන් කියනවා ළඟට එන්න එපා ඔයා ඇත්තටම මාරිද කියලා අපිට විශ්වාස නැහැ කියලා. ඒ වෙලාවෙදි මාරි කියනවා කරුණාකරලා මාව විශ්වාස කරන්න පේචිගේ සීමාවෙන් එළියට ගිහින් ජීවිතේ බේරගන්න ඕන නම් ඉක්මනටම මාත් එක්ක යන්න එන්න කියලා. මේ වෙලාවේදී චරන් කේන්තියෙන් වගේ අහනවා ඇයි පේචි අපෙන් මෙහෙම පලිගන්නේ කියලා. ඊට පස්සේ මාරියා ආයෙමත් කියනවා පේචි කරන්නේ පලිගන්න එක නෙමෙයි සර් බිලි ගන්න එක කියලා. මේ වෙලාවේදී මීන කියනවා එයා කියන දේවල් අහන්න එපා චරන් අපිට අපේ යාළුවෝ තුන්දෙනාවත් නැති උනේ මෙයා නිසා කියලා. ඊට පස්සේ මාරියා ආයෙමත් කියනවා මගේ ජීවිතේ බේරෙන්නත් අනිත් අය අතුරුදහන් වෙන්නත් එකම හේතුව උනේ මගේ කරේ තියෙන මේ සුරය විතරයි. ගමේ දරුවන්ට වෙච්ච කරදරවලට හේතුව පේචි කියලා හොයාගෙන එයාව මරලා දැම්මෙත් මගේ සීයා. එහෙම කරපු නිසා අපිට පේචිගෙන් කරදරයක් නොවෙන්න පූජකවරයා මතුරුලා දීපු සුරය තමයි මේ තියෙන්නේ කියලා. ඉතින් මේ කියපු දේවලුත් එක්ක මාරිව විශ්වාස කරපු චරන් සහ මීන එයාගේ අතුනුත් අල්ලගෙන කැලෑවෙන් එළියට දුවන්න පටන් ගන්නවා. කොහොම හරි පේචිගෙන් බේරුණු මෙයාලා කැලෑවේ සීමාව පනිනවත් එක්කම මීනගේ කකුල පැටලිලා එයා ඇදගෙන වැටෙනවා. ඒ වෙලාවේදී මීනව බේරගන්න චරන් අත දෙන්න හදනවත් එක්කම එක පාරටම පේචි ඇවිත් මීනව අරගෙන යනවා. මේකට හොඳටම කලබල වුණු චරන් ආයෙමත් කැලේ ඇතුළට දුවන්න හදනවා එයාව බේරගන්න. හැබැයි ඒ වෙලාවේදී මාරි චරන්ව නවත්වන්න උත්සාහ කරත් මාරි එක්ක පොරබදින චරන් කැලෑව පැත්තට දුවගෙන යනවා. ඉතින් එහෙම මීනව හොයාගෙන ගිහපු චරන් දකිනව තමන්ගේ යාළුවන්ගේ ආත්මයන් කැලෑව පැත්තෙන් මතුවෙලා අතුරුදහන් වෙලා යන හැටි. මේකට බය වුණු චරන් එක පාරටම බිමට වැටෙනවත් එක්කම පේචියාගේ ඉස්සරහට මතුවෙලා නොපෙනී යනවා. ඒ වෙලාවේදී එයා කල්පනා කරනවා මෙච්චර දේවල් වෙලත් ඇයි එයාට පේචිගෙන් කරදරයක් නොවුනේ කියලා. මේ වෙලාවේදී තමයි චරන් දැනගන්නේ මාරිත් එක්ක පොර බැඳපු වෙලාවේදී මාරිගේ කරේ තිබුණු සුරය එයාගේ ටී-ෂර්ට් එකේ පැටලිලා ඇවිත් කියලා. ඉතින් මේ බලවත් සුරය අතේ ඔතාගෙන චරන් කොහොම හරි පේචිගේ සීමාවෙන් එළියට එනවා. එහෙම ටික දුරක් එද්දි තමයි එයා දකින්නේ මාරිගේ ෆෝන් එක බිම වැටිලා තියෙන හැටි. ඒක අහුලගත්ත චරන් මාරිට නම කියලා කෑ ගැහුවත් එයාගෙන් කිසිම උත්තරයක් නම් ආවේ නැහැ. ඔහොම ටික දුරක් කැලේ පැත්තට ඇවිදගෙන යනකොට තමයි චරන් දකින්නේ හැමෝගෙම ජීවිත බේරගන්න උදව් කරපු මාරිව කවුදෝ මරලා දාලා කියලා. මේක දැකපු චරන් ගොඩක් බය වෙලා එතනින් එළියට දුවගෙන ගිහින් ජීවිතේ බේරගන්නවා. එහෙම දුවගෙන ආපු චරන් ගල්තලාවක් උඩ වාඩි වෙලා එයාලට වෙච්ච දේවල් ගැන හිත අඬන්න පටන් ගන්නවා. එහෙම ඉද්දි පාර දිගේ වාහනයක් ආපු නිසා චරන් ඒ දිහාවට දුවගෙන යනවා. ඒත් එක්කම එයා වාහනේ ඉස්සරහා ඇදගෙන වැටෙනවා. වැටුණු චරන්ව අරගෙන ගිහින් වාහනේට දාන්න හදද්දිම එයා දකිනවා ඒ වාහනේ ඇතුලේ මීනත් ඉන්න හැටි. මීන දැකපු චරන් බොහොම සතුටින් hina වෙනවත් එක්කම වාහනේ ආපු ඩ්‍රයිවර් චරන්ට සිහි නැති වෙන්නම ගහනවා. ඉතින් ආයෙමත් සිහිය එද්දී අතපය ගැට ගහලා දාපු චරන් හිටියේ පේචිගේ ගෙදර. ඉතින් මේ වෙලාවේදී එයාට පහර දීපු කෙනාට චරන් කියනවා කරුණාකරලා අපි දෙන්නව අතාරින්න අපි මේ ඉන්නේ පේචිගේ ගෙදර නේද කියලා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි අපි දැනගන්නේ මේ හැම කරදරයකටම හේතුව වෙලා තියෙන්නේ මීනා කියලා. ඉතින් මුලින්ම මීනට චරන්ව මුණ ගැහෙන්නේ එයාලා මේ විදියටම ගිහපු කැම්පින් ට්‍රිප් එකකදී. එතනදී මුණ ගැහුණු චරන් එක්ක මීන ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ මෙන්න මේ කාලෙදී. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මීන චරන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක මේ ගමන එන්නේ. මේ අතරේදී පේචිගේ ගැතිවරයෙක් වෙච්ච එයාගේ ආච්චි මීනට කියනවා පේචි දැන් නිදහස් වෙලා ඉන්නේ කියලා. මේ ආච්චි තමයි පේචි මැරුණට පස්සේ එයා වලලපු තැන හිටපු පුංචි ළමයා. මේ ආච්චි මීනට කියනවා පේචිගේ පූජාව සම්පූර්ණ වෙන්න තව බිලි 13ක් දෙන්න ඕනේ.
මේ වෙද්දි දෙන්නෙක් බිලි අරන් ඉවරයි කියලා පටන් ගනිද්දිම අපි දැකපු කපල් එක පෙන්නනවා. ඉතුරු බිලි පූජාව සම්පූර්ණ කරගන්න ඕන නිසා තමයි මීන හොඳට ප්ලෑන් කරලා මේ යාළුවෝ සෙට් එක කැලේ බලන්න ට්‍රිප් එකක් එක්කන් එන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා මාරිගේ ජීවිතේ මීනගේ අතින් විනාශ කරලා දාපු හැටි. ඉතින් අන්තිමේදී චරන්වත් පේචිට බිලි ගන්න ඇරලා මීනයාගේ රාජකාරිය අවසන් කරනවා. මේ අතරතුරේදී තමයි අපිට පෙන්නන්නේ චරන්ව හොයාගෙන එයාගේ සහෝදරයා තව යාළුවෝ සෙට් එකකුත් එක්ක ආනමනික්කාඩු කියන මේ ගමට එන හැටි. ඒ වගේම පේචිගේ පූජාව අවසන් වෙන්න තව බිලි 7ක් ඕනේ නිසා චිත්‍රපටයේ දෙවෙනි කොටසක් ආවොත් අපි බලමු කොහොමද මේ පූජාව අවසන් වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ත්‍රාසයේ කුතුහලයේ පිරුණු මේ ලස්සන චිත්‍රපටියත් අවසන් වෙනවා. ඉතින් අද චිත්‍රපටය ගැන ඔයාලගේ අදහස මොකක්ද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන චිත්‍රපටි බලන්න ඔයත් ආස කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරන්න. ආයෙමත් ලස්සන කතාවකින් ඔයාලා හම්බෙනකන් අදට ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.